මේ දිනවලදී ගොඩක් කතා බහට ලක් වෙන චරිත දෙකක් තමයි ඉසුරු ලොකු හෙට්ටිආරච්චි සහ දේශානි නිහාර යන දෙන්නා. ඉතින් මේ දෙන්නගේ ආදර සම්බන්ධය නිසා තමයි මේ දිනවලදී වැඩියෙන් මේ දෙන්න ගැන කතා බහට ලක් වෙන්නේ. ඉතින් දේශානි නිහාර කියන්නේ වෘත්තීය ගුවන් සේවිකාවක් වගේම මේ වන විට දක්ෂ රංගන ශිල්පිනියක්. ඉතින් පසුගිය දවසක දේශානි නිහාර ඉසුරු ගැන සඳහන් කරලා තිබුණේ ඉසුරු කියන්නේ හොඳ පෞරුෂයක් තියෙන රංගන ශිල්පියෙක් වගේම කියන්න තියෙන දේ කෙලින් කතා කරන චරිතයක් බවයි දේශානි ඉසුරු ගැන කතා කරලා තිබුණේ. ඉතින් මේ දෙන්නගේ ආදර සම්බන්ධය ගැන ප්‍රේක්ෂකයෝ නම් සමාජ මාධ්‍ය තුල යහපත් ප්‍රතිචාර දක්වලා තිබුණේ නැහැ. ඉතින් ඉසුරුට වඩා වයසින් ගොඩක් ලාබාල තරුණියක් තමයි දේශානි කියන්නේ. ඉතින් ඔවුන් දෙදෙනාගේ වයස් පරතරය ගැනත් බොහෝ ප්‍රේක්ෂකයන් ප්‍රශ්න කර තිබුණා. ඉතින් ඒ ගැන ඉසුරු ලොකු හෙට්ටිආරච්චි කතා කරලා තිබ්බේ මේ විදියටයි. මට නම් වයස ප්‍රශ්නයක් නැහැ. හැබැයි බලන් ඉන්න කට්ටියට ප්‍රශ්නයක් වෙලා වගේ තියෙන්නේ. කරුණා කරලා අනුන්ගේ දේවල් හොයන්න නැතුව Tamanගේ වැඩක් බලන් ඉන්න. අපේ දේවල් හොයන්න ඕන නම් චිත්‍රපටි තියෙනවා. ඒව බලන්න. මං කන්නේ මොනවද? මං බොන්නේ මොනවද? මං යට රඳින එකේ පාට මොකක්ද? මං කන්නේ මස්ත මාළුද කියන එක අදාළ නැහැ කාටවත්. මට හිතුනොත් මං මස් කනවා. මං හිතුනොත් මාළු කනවා. නැත්නම් වෙජිටේරියන් වෙනවා. ඒත් බැරි නම් කොමනේරියන් වෙනවා. That's my life යනුවෙන් ඉසුරු ලොකු හෙට්ටිආරච්චි Tamanගේ ආදර සම්බන්ධය විවේචනය කරන අයට පිළිතුරු ලබා දී තිබුණා.